ඩඩ්ලි සිරිසේන කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්. කුඩා සහල්මෝලකින් සිය ව්‍යාපාරික ගමන ආරම්භ කළ මොහු මේ වන විට ක්ෂේත්‍ර කිහිපයකම සිය ව්‍යාපාරික අනසක පතුරවා සිටිනවා. ඉතින් ඔහු පසුගිය දිනයක ශ්‍රී ලංකාවේ පවතින වැඩිම වටිනාකමක් සහිත මෝටර රථය තමා සතු බව මාධ්‍යට ප්‍රකාශ කළා. ඔබ යටතේ වාහන කීයක් තිබෙනවද? 500කට වැඩිය දැන් කීපදරයක් කියලා තියෙනවා. ගණන් වැඩිම වාහනයක් කීයක් නැත? ඒක ලංකාවේ වටිනා වාහනේ තියෙන පදනමයි. ඒ අනුව තොරතුරු සෙවීමේදී අපට දැනගල ලැබුණේ ඔහු සිය පුත් දමිත්‍ර පල්ලෙවත්ත හට මෙම මෝටර රථය මිලටගෙන තෑගි කර ඇති බවයි. එය ෆෙරාරි SF90 වර්ගයේ මෝටර රථයක්. මෙම මෝටර රථය පොළොන්නරුව ආශ්‍රිතව ජීවත් වන අය නම් නිතර දකිනවා ඇති. මෙහි ගෝලීය වෙළඳ පොලේ බදුරහිත වටිනාකම ඇමරිකනු ඩොලර් මිලියන භාවයකට ආසන්න වනවා. ශ්‍රී ලංකාවේදී මෙහි බදු සහිත වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්න වනවා. ෆෙරාරි සමාගමේ අනුවැනි සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය කළ මෙම SF90 වර්ගයේ රථ ලංකාවටම පවතින්නේ එකක් පමණයි. මෙය ෆෙරාරි සමාගම විසින් නිෂ්පාදනය කළ ප්‍රථම ප්ලගින් හයිබ්‍රිඩ් සුපර්කාරකද වනවා. කිලෝවොට් 7.9ක බැටරියක් සහිත මෙම මෝටර රථය බැටරියෙන් පමණක් ආසන්නව කිලෝමීටර් 25ක් ධාවනය කළ හැකි. තප්පර 2.5ක් තුළ පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකි මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 340යි. හයිබ්‍රිඩ් මාදිලියේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 16-18 අතර වනවා. එසේම මෙම මෝටර රථය 4 ලීටර් V8 ට්වින් ටර්බෝ එන්ජින් එකක් සහ විදුලි මෝටර 3කින් බලගන්වෙනවා. මෙහි අලුත්ම තොරතුරු ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.